ආයිබෝවන් අද අපි ටිකක් ගැඹුරින් කතා කරමු මේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන. අපේ මේ සාකච්ඡාවට පදනම් වෙන්නේ රටේ ආර්ථිකය ගැන පැලවුණු අලුත්ම විශ්ලේෂණ සටහන් කිහිපයක්. අපේ අරමුණ තමයි මේ ප්‍රතිසංස්කරණ, එතකොට තියෙන අභියෝග, ජනතාවට වෙලා තියෙන බලපෑම් මේවා ගැන පැහැදිලි චිත්‍රයක් මවා ගන්න එක. ඔව් ඒ කොණ්ඩායමකට මේක ඇත්තටම දැන් ටිකක් සංකීර්ණ වෙලා තියෙන තැනක් නේ. එක පැත්තකින් මේ IMF එකත් එක්ක යන වැඩසටහන, අනිත් පැත්තෙන් මිනිස්සුන්ට දැනෙන පීඩනය. ඒක තමයි. එහෙනම් අපි පටන් ගමු අර ප්‍රතිසංස්කරණ වලින්ම. IMF එකත් එක්ක වැඩේ යනවා. ඒත් එක්කම වැට් එකත් වැඩි වුණා නේද? 8% දක්වා. ඔව් වැට් එක 8% වුණා. සමහර විශ්ලේෂණ සටහන්වල තිබුණා මේ බදු වැඩිවීම අර අඩු මධ්‍යම ආදායම් ලබන අයට, ඒ කියන්නේ යාළගේ මාසික වියදමට හොඳටම බලපාලා තියෙනවා කියලා. හරියටම. ඒක තමයි ඇත්ත. ඒ විශ්ලේෂණවල දත්තවලින්ම පේනවා මේ කෑම බීම ප්‍රවාහනය මේ වගේ අත්‍යවශ්‍ය දේවල් වල වියදම කොච්චර උඩ ගිහින්ද කියලා. ඉතින් අර බදු වැඩිවීමයි අනිත් ප්‍රතිසංස්කරණ කියන ඒවා එකතු වුණාම මේ ජීවන වියදම ඉහළ යන එක නවත්තන්න බැරි දෙයක් වෙලා. ඒක තමයි දැන් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ වගේ නේද? ඔව් ඒක තමයි ප්‍රධානම අභියෝගය. ඒ වගේම තමයි අර රුපියලේ අගය ඩොලර් එකට සාපේක්ෂව තවම ස්ථාවර නෑ වගේ නේද පේන්නේ? එහෙම ස්ථාවරය කියන්නේ අමාරුයි. යම්කිසි මට්ටමක තිබුණත් ඒකේ උච්චාවචන තියෙනවා. මූලාශ්‍රවල කියනවා මේකෙන් ආනයන වියදම වැඩි වෙනව විතරක් නෙවෙයි දේශීය බිස්නස් කරන අයටත් ප්‍රශ්න කියලා. ඒ කොහොමද වෙන්නේ? ඔව් ප්‍රධානම දේ තමයි ඉතින් ආනයනික බඩුවල ගණන් යන එක. ඊට අමතරව සමහර විශ්ලේෂණවල පෙන්නනවා අර ආනයනික අමුද්‍රව්‍ය මත යැපෙන අපේ නිෂ්පාදකයෝ. හරි. එයාලට නිෂ්පාදන වියදම දරා ගන්න අමාරුයි. රුපියල ඊටමෙඩ වෙනකොට එයාලට ප්ලෑන් කරන්න අමාරුයිනේ ඉස්සරහට. ඒක ඇත්ත. එතකොට විදේශ විනිමය ගැන මොකද කියවෙන්නේ? සංචාරක ව්‍යාපාරය ටිකක් හොඳයි වගේ පෙනුනට? ඔව් සංචාරක ව්‍යාපාරයෙන් යම් ආදායමක් එනවා. ඒකේ ප්‍රගතියක් තියෙනවා. හැබැයි අර අපනයන පිටරටින් යවන සල්ලි ඒ වගේන් එන ගාන තාම මදි කියලාත් කියනව නේද? ඔව් ඒක තමයි. අපනයන ආදායමයි විදේශ ප්‍රේෂණයි. ඒ දෙකම අපි බලාපොරොත්තු වෙන මට්ටමට ඇවිත් නැහැ. ඉතින් ඒක කිලින්ම බලපානවා විදේශ විනිමය සංචිතයට. ඒකෙන් එතකොට මොකද්ද වෙන්නේ ආර්ථිකයට? විදේශ විනිමය ප්‍රමාණවත් නැති වුණාම හෝ අවිනිශ්චිත වුණාම රටේ ණය ගෙවීම හැකියාව ගැන ප්‍රශ්න එනවා, අත්‍යවශ්‍ය දේවල් ගැන සල්ලි තියනවද කියන ප්‍රශ්නෙත් එනවා. ඉතින් විශ්ලේෂකයන් කියන්නේ ස්ථාවර විදේශ විනිමය එන ක්‍රමයක් නැතුව ආර්ථිකය ස්ථාවර කරන එක හරිම අමාරුයි කියලා. මේ ඔක්කොගෙම අන්තිම ප්‍රතිඵලය දැනෙන්නේ ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට නේද? මූලාශ්‍රවල විශේෂයෙන් කියලා තිබුණද කාටද වැඩියෙන්ම මේ පීඩනය දැනෙන්නේ කියලා? ඔව්. විශ්ලේෂණ කීපයකම අවධාරණය කරලා තිබුණා අර ස්ථිර ආදායමක් නැති අය, දවස් කුලියට වැඩ කරන අය, පොඩි බිස්නස් කරන අය. රාජ්‍ය සේවකයොත් මේකට අහු වෙනවා. මොකද යාළගේ පඩි වැඩිවීම අර ජීවන වියදම වැඩි වෙන වේගයට හරියන්නේ නැහනේ. ඒක තමයි බදුබර, කෑමට යන වියදම, යන්නේ යන ගාස්තු ඔක්කොම එකතු වුණාම ඔව් ඒ පීඩනේ එන්නෙන්නම වැඩි වෙනවා. හරි. එතකොට ඉස්සරහට මොකද්ද වෙයි කියන්නේ මේ විශ්ලේෂණවල? මොනවද කරන්න ඕන කියන්නේ මේකෙන් ගොඩ එන්න? ආයෝජන ගැන කතා කරනවා. ඔව් ගොඩක් විශ්ලේෂණවල පොදුවේ කියවෙන දෙයක් තමයි ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගන්න එක අත්‍යවශ්‍යයි කියන එක. ඒකට මොකද්ද කරන්න ඕන කියන්නේ? ඒකට ඉතින් ප්‍රතිපත්ති ස්ථාවර වෙන්න ඕනේ, නීති හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ, යහපාලනය තියෙන්න ඕනේ. සමහර සටහන්වල නිශ්චිතවම කියලා තියෙනවා අපනායන විවිධාංගීකරණය කරන්න ඕන ශේෂ්ඨ ගැන. ඒ වගේම අර ව්‍යාපාර පටන් ගන්න කරගෙන යන්න තියෙන බාධා අයින් කරන්න ඕනේ කියලාත් කියනවා. IMF සහ දිගටම තියෙන එකත් වැදගත් සාධකයක් විදිහට සලකනවා. එහෙම බලනකොට මේ විශ්ලේෂණ වලින් පේන්නේ ලංකාවේ ඉන්නේ ටිකක් අමාරු ඒත් ස්ථාවරත්වයක් හොයාගෙන යන ගමනක කියලයි ප්‍රතිසංස්කරණත් උනේ. ඒත් මිනිසුන්ට දැනෙන පීඩනයත් වැඩි. ඔව් අවසාන වශයෙන් අපි හැමෝටම හිතන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ විශ්ලේෂණ කියන විදිහක ආර්ථික ස්ථාවරත්වයට ප්‍රතිසංස්කරණ ඕනේ තමයි. ඒක හරි. ඒත් ඒ ප්‍රතිසංස්කරණ කරනකොට අර මිනිස්සුන්ට දැනෙන බර පුළුවන් තරම් අඩු කරගෙන ඒකෙන් එන යහපත සාධාරණව බෙදලා යන විදියක් හදාගන්නේ කොහොමද කියන එක. ඒ සමතුලිතතාවය හොයාගන්න එක තමයි අභියෝගය. ඒක තමයි ලොකුම අභියෝගය.